මේ ශුද්ධ වූ දවසේ මේ ඉරිදා දවසේ ඔබව හැම ඊටම ආදරයෙන් පිළිගන්න කැමැති. මේ සබත් දවසේ දෙවියන් වහන්සේගේ පාමුල උන්වහන්සේගේ වචනය තුල අපි පෝෂණය වෙන්න උත්සාහ කරමු. විශ්වාස කරනවා මේ චතාරික පියසටහන් වල මේ ඉරිදා දවසේ ඔබ දෙවියන් වහන්සේගේ පාමුල උන්වහන්සේගේ ආශිර්වාදය අත්දැකී කියලා. වගේම දෙවියන් වහන්සේට වඩා ලං වෙන්න මේ ඉරිදා උදෑසන දෙවියන් වහන්සේට ආශිර්වාද කරයි. අපි අද දවසේ අපි කල්පනා කරන්න යන්නේ දෙවියන් වහන්සේගේ රැකවරණේ ආරක්ෂාව ගැන. ලෝකයේ හැමෝම නිතරම කියවන පරිච්ඡේදයක් තමයි ගීතාවලිය 91. ගීතාවලිය 91 කටපාඩමින් අපි හැමෝම දන්නවා 91 පරමෝත්තමයන්ගේ රක්ෂස්ථානයේ වෙසෙන තැනැත්තේ ආශිර්වාද ලද්දෙක් කියලා කියනවා. උන්වහන්සේගේ රක්ෂස්ථානය තුල ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතේට තියෙන ඊටාම උතුම්ම වාසස්ථානය. ඇත්තටම ප්‍රේමවන්තයනි අපි දන්නවා මේ ලෝකේ අපිට විවිධ ආරක්ෂිත ස්ථාන තියෙනවා. දැන් අපිට මතකයි සුනාමි ආපු කාලේ එක එක තැන්වල ආරක්ෂා ස්ථාන ගොඩනගන්න ගත්තා. ඒ වගේම ලෝකේ භූමිකම්පාවන් ඇති වෙනකොට කියනවා ඔබ ආරක්ෂිත ස්ථානයකට ගමන් කරන්න කියලා. හැබැයි අපි දන්නා දෙවියන් වහන්සේගේ ගාව තියෙන ආරක්ෂාව තරම් මේ ලෝකේ වෙන කිසිම තැනක අපව ආරක්ෂා කරන්නේ නැහැ කියලා. අපි සාමාන්‍යයෙන් කවුරු හරි උදේ දිනපතා travel කරන කෙනෙක් නම් දිනපතා ගමන් කරන කෙනෙක් නම් නිතරම කෝච්චිය හරි බස් එක හරි පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔබ public transport පාවිච්චි කරනවා නම් කියන්නේ දිනපතා ඔබ යන්න එන්න ඔබ බස් රථ පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. හැබැයි අපි බස් රථයට නගින්න ඉස්සෙල්ලා අපි දෙවියන් වහන්සේට අපි යාඥා කරන ස්වාමිනී අපිව ආරක්ෂා කරන්න අපි යන තැන දක්වා ඔබ වහන්සේගේ කරුණාවෙන් අපව ගෙන යන්න කියලා. මට මතකයි දවසක් එක අයෙක් කිව්වා එක ඇක්සිඩන්ට් එකකට මුහුණ දුන්න අවස්ථාවේදී කිව්වා පාදුන් වහන්සේ මට අද දවසේ උදේදී දෙවියන් වහන්සේට යාඥා කරලා අපේ ගෙදර අයව ආරක්ෂා කරන්න කියලා කියන්න අමතක වුණා. මම දන්නේ නැහැ ඒක නිසාද දන්නේ නැහැ මේ හදිසි අනතුරට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ කියලා. අපි කී දෙනෙකුට දෙවියන් වහන්සේගේ ආරක්ෂාව අමතක වෙන්න පුළුවන්ද? සමහරක් වෙලාවට අපිට කාලයක් එක්ක අපි යාඥා කරලා දෙවියන් වහන්සේට බාර කරන එකත් සමහරක් වෙලාවට අපෙන් ගිලිහෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ කවදාවත් අපිව ආරක්ෂා කරන එක නැති කරන්නේ නැහැ. මේ ගීතාවලිය 91 සමහර බොහෝ වෙලාවට අපි කියනවා දිනපතා කියවන්න කියලා. දෙවියන් වහන්සේගේ ආරක්ෂාව අපව හැමතිස්සෙම අරගෙන යනවා කියලා. මේ චතාරික කාලේ මම ඔබට නැවත වාරයක් කියන්නම්. ඔබ වෙන වෙන තැන්වල නම් ඔබ ආරක්ෂාව හොයාගෙන තියෙන්නේ ඔබ හිතන්න තියෙන. හැබැයි දෙවියන් වහන්සේගේ ආරක්ෂාව තියෙන කයට කවදාවත් උන්වහන්සේව උන්වහන්සේ අපිව අමතක කරන්නේ නැහැ. උන්වහන්සේගේ සුරැකී දෑතේ අපිව රැක ගන්නවා කියලා උන්වහන්සේගේ වචනේ කියන. මේ ගීතාවලිය 91 ඔබ දිගට කියවගෙන ගියොත් උන්වහන්සේ කියන රාත්‍රියේ පීඩාවට කිසිම පීඩාවකට අපව හසු වෙන්න දෙන්නේ නැහැ කියලා. උන්වහන්සේගේ ආරක්ෂාව තරම් උතුම් ආරක්ෂාවක් අපි ගාව නැහැ. ඒ නිසා ඔබ ආරක්ෂාව හොයන කෙනෙක් නම් මම ඔබට ආරාධනා කරන්න කැමතියි. දෙවියන් වහන්සේගේ ආරක්ෂාව අල්ලගන්න. දේව ආරක්ෂාව අපව වට කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේගේ ආරක්ෂාවෙන් අපි කිසි කෙනෙකුට පලා යන්නත් බෑ. උන්වහන්සේගේ ආරක්ෂාව තුල අපි යපුණොත් අපි දන්නවා දෙවියන් වහන්සේ අපිව සදා කාලයට ආරක්ෂා කරනවා. ගීතාවලියේ කියන ඔබේ යාමීම් මම දන්නවා. ඔබේ සියල්ල මම ආරක්ෂා කරන දෙවියන් වහන්සේ කියලා. ඒ නිසා මම නැවත වාරයක් ඔබට මේ සුද්ධ වූ දවසේ මතක් කරන්න කැමති දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ගැන. දෙවියන් වහන්සේගේ ආරක්ෂාවට පිටු නොපා දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන්න. ඒ වගේම උන්වහන්සේ ඔබව ආරක්ෂා කරමින් ඔබ මුදා ගනිමින් දෙවියන් වහන්සේගේ සුරැකී දෑතේ ඔබ ආරක්ෂා කරන සේක්වා. ඔබ හැමට ජේසු පිහිටයි. සුබ දවසක්.